හරි බලන්න ඊළඟට දෙවෙනි එක දී ඇති දත්ත අණුව රේඛීය ප්‍රස්ථාරයක් මගින් ස්කන්ධය සෙවීමට සුදුසු පරිදි ඒවා අතර සම්බන්ධයක් ලබා ගන්න කියලා කියනවා. දැන් මේ විදිහට මේක සම්තුලනය කරාට පස්සේ ඊළඟට මොකද කරන්නේ? ඊළඟට මේක ස්කන්ධ දෙක එල්ලලා තියෙනවනේ. දන්න ස්කන්ධය මෙතනින් එල්ලලා තියෙනවා m නෝට් g යාගේ බර. ස්කන්ධය නොදන්න එක්කෙනා මෙතනින් එල්ලලා තියෙනවා mg. එතකොට අපි දන්නවා දැන් මේකෙන් m නෝට් බරක් එල්ලුවාම මේ තන්තුවේ ආතතිය ඒකට සමාන වෙනවනේ. මේ තන්තුවේ ආතතිය ඒකට මෙයාට සමානයි. මේ දුර දීලා තියෙනවා අපිට y කියලා. මේ දුර දීලා තියෙනවා x කියලා. එතකොට මේ ලක්ෂයේ වටේට ගූර්ණ ගත්තාම mg වතාවක් x මේ පැත්තට ගූර්ණ ගන්න. mg වතාවක් x ඍණ m නෝට් g වතාවක් y සමාන වෙනෝනේ බිඳුවට. මෙතනින් එනවා mx සමානයි m නෝට් y කියලා. ප්‍රස්ථාරයක් අඳින්න සුදුසු පරිදි හදන්න කියලා නේ කියන්නේ. ඒතර ප්‍රස්ථාරයක් අඳින්න සුදුසු පරිදි හදනකොට m නෝට් m යට m නෝට් x වගේ හදන්න ඕන. දැන් මේක කෙලින්ම y සමානයි mx වගේ. හරි. ඔබ නිර්මාණය කරන ප්‍රස්ථාරයේ ස්වායත්ත විචල්‍ය සහ පරායත්ත විචල්‍ය නම් කර ප්‍රස්ථාරයේ ඇසුරෙන් ස්කන්ධයේ අගය සොයා ගන්න ආකාරය ලියන්න. ස්වායත්ත විචල්‍ය x පරායත්ත විචල්‍ය y. හරි. x කියලා කියන්නේ අපි මේ අගය දන්නේ නැති ස්කන්ධය මොකක් හරි තැනකින් එල්ලලා ඒක සන්තුලනය වෙනකල් y වෙනස් කරන එක තමයි කරන්නේ. හරි. මේව තමයි මේකේ මෙහෙමයි ඇත්තටම දැන් අර මේකේ මෙයා x ට ගත්තත් මෙයා y ට ගන්න ස්වායත්ත මේකේ අර සංකේත වලට x y ම දාලා දෙහින්ද පැටලෙන්නේ. ස්වායත්ත විචල්‍ය මෙයා වුණත් ලොකු වෙනසක් නැහැ. අනුක්‍රමණය උඩයට මාරු වෙන එක විතරනේ. ඒතර මේකේ අපිට නිශ්චිතව මුකුත් කියලා නැති හින්දා කවුරු හරි කෙනෙක් මේක ආපස්සෙන් ගොඩක් හැමෝම වගේ xy දුන්න හින්දා හදන්නේ මෙහෙම තමයි. x මේ තනිය මේ පැත්තට එන්න y මෙතෙන් එන්න මෙහෙම සුළු කරයි. ඕක ll දෙනවනේ. L1 L2 දාලා. එහෙම දුන්නාම ස්වායත්ත විචල්‍යයට කෝක් ගත්තත් ලොකු ගැටලුවක් නැහැ. හරි. ප්‍රශ්නයක් නැහැ. ඒකට අනුක්‍රමණය මාරු වෙන එක තමයි වෙන්නේ. හරි. අනුක්‍රමණයේ පැත්ත මාරු වෙන එක තමයි වෙන්නේ. හරි. එතකොට මේකේ ස්වායත්ත විචල්‍ය මේ තියෙන හැඩයට x කියලා ගන්න, පරායත්ත විචල්‍ය y කියලා ගන්න. ඊළඟට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ප්‍රස්ථාරය ඇසුරෙන් ස්කන්ධය අගේ හොයන හැටි අහන්න. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කරණය කරගත්තාම m නෝඩ් දන්නවනම් m හොයන්න පුළුවන්. හරි. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඇසුරෙන් m නෝඩ් දන්නා විට m සෙවිය හැක කියලා ලියන්න. හරි. m නෝඩ් දන්නා විට m සෙවිය හැක. හරි. ඊළඟට මෙන්න මේ දෙවෙනි D කොටස. එම නොදන්නා m ස්කන්ධය ජලයේ ඝනත්වයට වඩා අඩුව හොත් ඔය m ස්කන්ධයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුව හොත් එතන පොඩි අර වාක්‍ය අකුරු වැරද්දක් තියෙනවා. එහි සාපේක්ෂ ඝනත්වය සොයා ගැනීම සඳහා එම m ස්කන්ධයට තවත් කැපිටල් M වූ ලෝහ කැබැල්ලක් සම්බන්ධ කරනු ලැබේ. පසුව x සමානයි x පොඩි කමාවක් යටින් දාලා තියෙනවා. පරිදි පවත්වාගෙන y දුර වෙනස් කිරීමෙන් පමණක් සමතුලිත කර පහත මිනුම් ගන්නා ලදී. එක් එක් අනුරූප අවස්ථා සඳහා m සහ කැපිටල් M ස්කන්ධවල රූප සටහන් ඇඳ බල ලකුණු කර ගූර්ණ මූලධර්මයේ භාවිතයෙන් සමීකරණ ලියන්න. නොදන්නා ස්කන්ධයේ ඝනත්වය
ඝනත්වය සිග්මා පරිමාව v ස්කන්ධය කැපිටල් M වූ ලෝහ කැබැල්ල මත ඇති වුණු ඩුගුරුතර බලය u සහ ජලයේ ඝනත්වය ρ ලෙස ගන්න. එන හැල්ලක් තියෙනවා. හරි. කියුවට මතක හිටින්නේ නැහැ. මේ ශිෂ්‍යත්ව පන්ති ළමයි කෑ ගහනවා. නොදන්නා M ස්කන්ධය පමණක් එල්ලා ඇති විට y සමානයි y1 වේ. නොදන්නා M ස්කන්ධය පමණක් එල්ලා දිනාගෙන මෙහෙමද? මෙහෙම පොඩි සරල රූපයක් අඳින්නම් මම. මෙතනින් එල්ලා තියෙනවා අගේ දන්නේ කෙනා M not G. මෙතනින් එල්ලා තියෙනවා නොදන්න ස්කන්ධය mg. එතකොට මේ වෙලාවට x කියන්නේ x කොහොම පවත්වා ගන්නවා කියලා කියනවනේ. ඕක x1 කියලා ගත්තත් x කියලා ගත්තත් කොකවත් අවුලක් නැහැ. අන්තිමට x කැපිලා යනවා. මේක y1. දැන් එතකොට මේ අවස්ථාවට ප්‍රකාශනය ලියන්න පුළුවන්නේ m x1 සමානයි m not y කිය. d වල රෝම ඉලක්කම් එකට ඔන්න ඕකයි ලියන්න ඕනේ. x කැපිලා කියන්නේ නැද්ද? හරි. එතන මේක ගූර්ණ ගන්න විදිහට ලියනවා නම් වඩා හොඳයි. mg x1 ඍණ m not g y1 සමානයි 0. එතකොට m x1 සමානයි m not y1. මේ පළවෙනි එක. හරි. රෝම ඉලක්කම් 2 නොදන්නා m ස්කන්ධයට ලෝහ කැබැල්ල සම්බන්ධ කර ලෝහ කැබැල්ල පමණක් ජලය තුල ගිලෙන පරිදි සමතුලිත කරලා තියෙනවා. දැන් මෙන්න මීටර් රූල. මේ නොදන්න ස්කන්ධේ ඒකට තව හයි කරලා දෙනවා ලෝහ කෑල්ල. ලෝහ කෑල්ලේ බර mg. මෙයාගේ බර සිම්පල් mg. එතකොට මේ පැත්තේ දන්න ස්කන්ධය එල්ලලා තියෙනවානේ. එයා m node g. එතකොට මේක විතරක් වතුර භාජනයක ගිල්ලනවා. මේ ලෝහ කැබැල්ල විතරක්. මෙයා මත එතකොට උඩුකුරු තරුමක් එනවා. ඒක u කියලා ගානේ දීලා තියෙනවා. හරි. දැන් මේ තන්තුවෙන් මෙතනින් පහළට ඇති වෙන බලය m node g. මෙතනින් පහළට ඇති වෙන බලය mg capital mg simple mg උඩට u. එතකොට capital mg ධන simple mg ඍණ u. හරි. එතකොට මේ දුර x1 ම තමයි මේක y1. පැහැදිලිද? කොහොමද කියන්නේ? දැන් y2 1 ගත්තේ අරගන්න. දැන් එහෙනම් ඕකටත් ප්‍රකාශනයක් ලියුව හැකියි. ඕකට ලියමු මෙහෙම. mg ධන mg ඍණ u වතාවක් x1 ඍණ m not g y2 සමානයි 0. එතකොට එතනින් අපිට ගන්න පුළුවන් m not g y mg ධන mg g කපලා දාන්නත් බෑ ඒකේ. ඔන්න ඔහොම වෙනවා මේ දෙවෙනි එක. ඊළඟට නොදන්නා m ස්කන්ධයේ ලෝහ කැබැල්ල දාලා නොදන්නා සිම්පල් m ස්කන්ධයට ලෝහ කැබැල්ල සම්බන්ධ කර ඒවා සම්පූර්ණයෙන්ම ජලයේ ගිලන පරිදි සමතුලිත කර. එතකොට මොකද වෙන්නේ? දැන් මෙහෙම දිනවනේ මීටර රූලයි මේ ගැජට් එක. මෙහෙම තියෙනවා. ලෝහ කැබැල්ල මෙහෙම තියෙනවා. මේ පැත්තේ දන්න ස්කන්ධේ ඉන්නවා. එයාගේ බර m not g. මෙතනින් මෙයාගේ බර
mg මෙයාගේ බර කැපිටල් mg එතකොට මෙයා මත උඩුකුරු තරම u මෙයා මත උඩුකුරු තරම වෙනවා කීයද ඒක? ඒක හොයන්න එයාගේ පරිමාවයි ද්‍රවයේ ජලයේ ඝනත්වය ඒ ටික දීලා තියෙනවනේ. v කියලා ලියු හැකි එක කෙලි. අපි දැනට දාගමුකෝ ඒකට නිකන් u dash වගේ එකක්. u dash. එතන මේ සෙට් එකම දැන් වතුරේ ගිල්ලලා තියෙන්නේ. ඔහොම. එතන මේ දුර y 3යි මේක අර x එකම තමයි. මේ වතුර. මේකෙත් වතුර. එතකොට දැන් මේ තන්තුවේ ආතතිය සෙට් වෙනවනේ m node g මේක සෙට් වෙන්නේ කීයේ කියලා? mg capital mg ඍණ u dash කොහොමද? ඒකට ප්‍රකාශනයක් ලිව්වහම ඒකත් මේ වගේ ගූර්ණ අරගන්න විදිහට ලිව්ව හැකි. මම එකපාර ලියන ඉඩමදි හින්දා. ඔයාලා පොතේ ලියද්දි එහෙම ලියන්න පේලි දෙයකට. mg ධන capital mg ඍණ u dash වතාවක් x1 සමානයි m naught g y3. කොහොම වෙනවද? මේ තුන්වෙනිය. එතකොට ඔය රෝමි ලක්කම් 3 දක්වා තියෙන කොටස් වලට මේ සමීකරණ තුන තමයි ලියවෙන්නේ. හරි. ඔය සමීකරණ තුන ලියවෙන්න ඕන. ඉහත සමීකරණ භාවිතා කර නොදන්නා ස්කන්ධයේ සාපේක්ෂ ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. එතන මොකද කරන්නේ? ඕම් බලන්න. අර 3ට ඊ කොටස නෙමෙයි. 3ෙන් අපිට ගන්න පුළුවන් මෙහෙම එකක්. mg ධන mg ඍණ u dash වතාවක් x1 m naught g y3නේ. මෙන්න මේකේ තියෙනවනේ එකක්. මෙතන අපිට ලියන්න ඕනේ මෙහෙම. mg ධන mg ඍණ u වතාවක් x1 ඍණ u dash x1 සමානයි m naught g y3. මෙන්න මේ කෑල්ල තියෙනවා මෙතන. මේක වෙනකොට m naught g y2 කියලා කියනවා. එතන මෙතන අහම m naught g y2 විනා y3 dash x. මේක v rho g x1 m naught g y2 විනා y3. උඩුකුරු ධර්ම දැම්ම පරිමාවතාවක් කොහොවතාවක් g. රෝ කියලා ගත්තේ මේ ජලය ඝනත්වයෙන්. ඊට පස්සේ මෙන්න මෙතනින් එකෙන් ගන්න පුළුවන් m කියන්නේ ඝනත්වයනේ මෙයාගේ ස්කන්ධයනේ mx1 එහෙම ලියන්නකො m naught g y1 සමානයි mx1 කියන්නේ. ඕකේ m naught g y1 මේ විදිහටම තියාගෙන ස්කන්ධය ලියනවා පරිමාවතාවක් එයාගේ ඝනත්වය වතාවක් ගුරුත්වය. මේක දෙන්න දෙන්න බර දාලා x1 එතන m naught g y1 මේ හතර කයි මේකයි බලන්න ඕනේ. කේද තුන හතර පහනේ. බලන්න. පහ බෙදුවම හතරේ
y1 යට y2 ඍණ y3 සමානයි සිග්මා යට රෝ වෙනවනේ. සිග්මා රෝ කියන්නේ ජලයේ ඝනත්වය. ඒතර සිග්මා යට රෝ කියන්නේ සාපේක්ෂ ඝනත්වය. ඒතර සාපේක්ෂ ඝනත්වය සමානයි y1 යට y2 ඍණ y3. පැහැදිලි. දැන් අර මේ ගූර්ණ මූල ධර්මයේ පිළිබඳ ප්‍රැක්ටිකල් එක උගන්නලා ප්‍රැක්ටිකල් එකේ අර අපි උගන්නන මෙහෙම මේ නොදන්න ස්කන්ධයක අගය හොයන්නනේ දැන් ওই දෙක එල්ලලා ඔහොම කරන්නේ ප්‍රැක්ටිකල් එක. ඊට පස්සේ සාපේක්ෂ ඝනත්වය හොයන්න කියලා හිතාගෙන දැන් මේක නොදන්න ස්කන්ධය බොහෝ විට ගල් කැට යන්නේ ගන්න. ගල් කැටේ වතුර ගිල්ලලා පරීක්ෂණයක් කරනවා. දැන් මෙතන මේ නොදන්න ස්කන්ධයට තව ලෝහ කෑල්ලක් එල්ලලානේ ජලය ගිල්ලන්නේ. හරිද? දැන් ගල් කැටයක් වගේ ජලයට වඩා ඝනත්වය වැඩි එකක් නම් එයාව විතරක් ජලය ගිල්ලලා එතකොට ජලය ගිලනවනේ ඝනත්වය වැඩි හින්දා. එයා විතරක් ජලය ගිල්ලලා මේ එකපාරින්ම සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන්. දැන් මෙතන නොදන්න ස්කන්ධයේ විදිහට ඉන්නේ ජලයේ ඝනත්වයට වඩා ඝනත්වය අඩු එක්කෙනෙක්. ඒතර මෙයාව කෙලින්ම ජලය ගිල්ලන්න බෑ. ඒක තමයි මෙයා එක්ක ඝනත්වය ගොඩක් වැඩි එක්කෙනෙක්ව ඈඳලා මුලින් එයා විතරක් එල්ලනවා ඊට පස්සේ දෙන්නම එකට ගිල්ලනවා. එහෙම කරලා තමයි සාපේක්ෂ ඝනත්වය අරන් තියෙන්නේ. තේරුණා? අර මේ පාඩ මේ ප්‍රැක්ටිකල් එක උගන්නලා එයාගේ සාපේක්ෂ ඝනත්වය හොයන්නත් ඒකෙන්ම පුළුවන් කියලා ඒක වතුරට ගිල්ලලා ගන්න ක්‍රමයක් ගැන කියලා දෙනවා. ඒක හරියන්නේ මෙයාගේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නම් විතරයි. මොකද එයා ජලයේ ගිලනවා නම් විතරයි ඒක හරියන්නේ. ජලයේ ගිලෙන්නේ නැති ජලයට වඩා ඝනත්වය අඩු එක්කෙනෙක්ගේ සාපේක්ෂ ඝනත්වය ගූර්ණ මූල ධර්මයේ පාවිච්චි කරලා හොයන හැටි තමයි මේකේ තියෙන්නේ. සමීකරණ ප්‍රස්තාර ඉඳලා කරන්න අමාරුයි. ඍජු ගණනයකින් තමයි උත්තරේ ගන්න. තේරුණා? එකපාර මේකට අගයන් තුන ආදේශ කරාම උත්තරේ එනවා. හරි. ඒ දාගන්න ඒකේ ඕන දේවල් ටික. ඒ ප්‍රැක්ටිකල් එක ඇත්තටම මේ ගණනය කිරීමක් නෙමෙයි අහලා තියෙන්නේ ගොඩක් මේ. අර ප්‍රකාශන ටික හදන්න තියෙන්නේ. ගානක් හදුවා වගේ. රත්නාවලියෙන් වෛද්‍ය පීඨයට 65ක්, ඉංජිනේරු පීඨයට 22ක්, කළමනාකරණ පීඨයට 104ක්, නීති පීඨයට 31ක්, තාක්ෂණ පීඨයට 37ක්. වෙනත් පීඨ සඳහා 526ක්. හොඳයි. බණ්ඩාරනායකෙන් ගිහින් නැද්ද දන්නේ නැහැ මේ හැරේ දාලා තිබ්බේ නේ. තාම.
හරි හතරවෙනි ස්ට්‍රක්චර් ඩෙස් එක බලන්න. බයෝපන්ති කීයක් දෙනවද? 7ක්. 65 65 සෙකන්ඩ් සයි ළමයිනුත් එක්ක. 65න් මං ඉඳන්නේ 25කට වඩා සෙකන්ඩ් සයි වෙන්න. එතකොට 40ක් ගත්තාම 7ෙන් බෙදුවාම එක පන්තියකින් 5ක් වගේ ගිහින්. එහෙම වෙන්නේ නැහැ නේ මං කියන්නේ. දල වශයෙන් අපි හිතුවොත්. සමහර පන්ති දිනවනේ ඒවැම වැඩියෙන් යනවා. සමහර ඒවා එකයි දෙන්නයි යන්නේ එහෙමත් තියෙනවා. සන්තුලනය වූ ඉන්ස්ටන්ස් හේතු පරිපථයක් එක රූපයේ දැක්වේ. R1 R4 R2 R3 වන බව පෙන්වන්න කියලා කියනවා. පෙන්නුවද ඒක? ඒක ඊයේ කරපු සුළු කිරීමමයි. ඒක ආයෙ මං හදන්නේ නැහැ. මං නිකන් ධාරාව ලකුණු කරලා විතරක් පෙන්නන්නම් නේ. මෙහෙම තියෙනවා වින්ස්ටන් හේතු පරිපථයේ I1 මෙතනින් ගියොත් මේක හරහා කරන්ට් එකක් යන්නේ සන්තුලනය වෙලානේ. එතන මේක R මේක R1 මේක R3 මේක R2 මේක R4 මෙතනින් I2 යනවනම් මෙතනනුත් යන්නේ I2. කොහොමනේ වෙන්නේ? ඒතර ඕක සුළු කරගත්තාම මේ කියලා තියෙන එක ගන්න පුළුවන්. E සහ B හි විභවයන් පිළිබඳ කුමක් කියන්න පුළුවන්ද කියලා අහනවා. E කියන්නේ මෙතන B කියන්නේ මෙතන. එයා විභව මොකද වෙන්නේ? සමානයි. හරි. R1 සහ R3 හරහා ගලන ධාරා R1 සහ R3 හරහා ගලන ධාරාවන් අතර අනුපාතය. අර මේක ඔප්පු කරන්න හදන ප්‍රකාශනෙන්ම ගන්න පුළුවන් I1 බෙදීම I2 R3 බෙදීම R1කට සමානයි. හරි. කොහොම ගන්න පුළුවන්. එම්ම නැත්තම් ඕකම ලියන්න පුළුවන් මෙහෙම I1 බෙදීම I2 සමානයි R4 බෙදීම R2 කියලා ගන්නත් පුළුවන්. කෝක ලිව්වත් හරි දෙනවා. හරි. මීටර් හේතුවක යොදාගන්නේ වින්ස්ටන් හේතු පරිපථයකි. නොදන්නා ප්‍රතිරෝධයක විශාලත්වය සෙවීමට මීටර් හේතුව යොදාගත් අවස්ථාවක් පහත රූපයේ දැක්වේ. ඇටෝමේ දක්වා නොමැති මිනුම් උපකරණය කුමක්ද? මොකද්ද? මීටර් රූල. අර මීටර් රූල ගහලා නෑනේ අරකින්. RY හි ප්‍රයෝජනය කුමක්ද? RY අපි ඉගෙන ගත්තා RY කරන්නේ අර සන්තුලන ලක්ෂයට ළඟා වෙන්න කලින් يعني හරියටම සන්තුලන ලක්ෂය දිනම් ගැලනෝමීටර හරහා ධාරාවක් යන්නේ නැහැ. ඊට කලින් පිහිටීම් වල තිබ්බහම ඊට කලින් පිහිටීම් වල තිබ්බහම ගැලනෝමීටර හරහා ලොකු ධාරාවක් ගිහිල්ලා ඒකට හානි වෙන එක වළක්වන්න තමයි RY දාන්නේ. ඒක ලියන්න සන්තුලන ලක්ෂයට ළඟාවීමේදී කියන අර සන්තුලන ලක්ෂ්‍ය ගන්න කලින් තියෙන අවස්ථාවලදී ළඟාවීමේදී ගැල්වනෝමීටරය අධික ධාරාවලින් ආරක්ෂා කර ගැනීම. ගැල්වනෝමීටරය අධික ධාරාවලින් ආරක්ෂා කර ගැනීම.
සන්තුලන ලක්ෂය කම්බියේ මැදලවන්නට ලබා ගැනීමට R නෝඩ් ප්‍රතිරෝධ පෙට්ටියේ අගය පවත්වා ගත යුත්තේ කෙසේද? Rx ට ඉතා ආසන්න. ඉතා ඕනේ Rx ට කිට්ටුව. R නෝඩ් T අගය Rx ට කිට්ටු විය යුතුය. ආසන්න විය යුතුය. ඔයාලා මේ විභාගයට උත්තර ලිව්වනේ. ඊයේ උගන්වලා දුන්නේ. බලමු වැඩ කෑලි කොහොමද කරලා තියෙන්නේ කියලා. දල සන්තුලන අවස්ථාවෙන් පසුව සත්‍ය සන්තුලන අවස්ථාව ලබා ගන්න ආකාරය කෙටියෙන් සඳහන් කරන්න. දල සන්තුලන ලක්ෂ්‍ය හොයාගත්තට පස්සේ ඒ කියන්නේ දැන් මේක නම් කම්බිය මේ AB කියලා දාලා තියෙන්නේ. මේක නම් කම්බිය දැන් මේකේ මෙතන තියෙනවා මැද තියෙනවා එහෙම තියලා දැනක සන්තුලන ලක්ෂ්‍ය මේ හරිය දල සන්තුලන ලක්ෂයක් හොයාගන්නවා මේ හරිය. සන්තුලන ලක්ෂ්‍ය දල සන්තුලන ලක්ෂ්‍ය උතන. ඊට පස්සේ මොකද කරන්නේ? අර P මේ ප්‍රතිරෝධයත් එක්ක දින පේනුව අපි කියන එකට ඔන් කරලා නැත්තම් ඔන් කරනවනේ කියන්නේ. පේනුව වහලා මේ ආයේ සන්තුලන ලක්ෂ්‍ය හොයනවා මේක අසල ගැටුම් ඇතුළු තියලා. මේක ලියමු මෙහෙම. දල සන්තුලන අවස්ථාවෙන් පසුවනේ දල සන්තුලන ලක්ෂ්‍ය හොයන්න ඕනේ නැහැ එතකොට. ලියන්න මේ ආරක්ෂක ප්‍රතිරෝධය ලුහුවත් කර ආරක්ෂක ප්‍රතිරෝධය ලුහුවත් කර ආරක්ෂක ප්‍රතිරෝධය ලුහුවත් කර ගැල්වනෝමීටරය පූර්ණ සංවේදීතාවට පත් කිරීමෙන් අනතුරුව රෙකෝඩින් එක. ඔව් කියන එක දැන් අද. gas ඉතින්. මේ අක්ෂගෙන ෆොටෝ ගිහලා තිබුණේ නැද්ද? ලයිට් කීට්. ඔය යනවා කියන දැන් ආයි. අම්මට කිව්වද? මේක ගන්න පොලි. අම්ම හලද? 50 නේ. අතද පියා ඊට. මේක ගන්න හරි. වැඩි. කමන්නේ. මේ විදිහ. ඔව් ඕනේ මට. පස්සේ ගහලා දුන්න. මේක කැප්පුව එකෙන් ගියා. ලයිට් ආව. උඹල ලයිට් ආව. මම ආන්ටි. හරිනේ. පූර්ණ සංවිධාවට පත් කිරීමේ අනතුරුව දල සන්තුලන ලක්ෂ්‍ය අසල ගැටුම් අතුර සීරුවෙන් එහා මෙහා කර සත්‍ය සන්තුලන ලක්ෂ්‍ය සොයාගත යුතුය. සන්තුලන පිහිටීම සෙවීමට පෙර ආරම්භයේදී සිදු කළ යුතු පරීක්ෂාව මොකක්ද? ගැටුම් මැද එක කෙලවරක තියෙනවා. එතනදී උත්ක්‍රමණය බලනවා. අනිත් කෙලවරේ තියෙනවා. එතනදී උත්ක්‍රමණය බලනවා. කෙලවරවල් දෙකේදී උත්ක්‍රමණය දෙපැත්තටද කියලා බලලා තමයි ඉතුරු ටික කරන්නේ. දෙපැත්තට නෙමෙයි නම් පරිපතේ හරියට හදලා ඉන්නේ. හරි. දෙකලවර ගැටුම් අතර තිබ්බහම උත්ක්‍රමණය දෙපැත්තට වෙනවා නම් තමයි මැද සන්තුලන ලක්ෂ්‍යයක් තියෙන්නේ. ඒත් මුලින් ඒක චෙක් කරලා ඉන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් ඒක පරිපතේ හදලා ඉන්න. ලියන්න. ගැටුම් අතර A හා B හි AB කියලා අකුරු ගන්න දීලා තියෙනවනේ ප්‍රශ්නේ.
ගැටුම් මැදුර A හා B හි ස්පර්ශ කර ගැටුම් මැදුර A හා B හි ස්පර්ශ කර ගැලනෝමීටර උත්ක්‍රමණය දෙපසට සිදුවන්නේ දැයි ඒකට ඕන ඉතින් ප්‍රතිවිරුද්ධ දිශාවලට සිදුවන්නේ දැයි වගේ කියන්නත් පුළුවන්. පරීක්ෂා කළ යුතුය. පරීක්ෂා කළ යුතුය. සන්තුලන පිහිටීම සෙවීමේදී ගැටුම් මැදුර භාවිතා කරන විට සිදු නොකළ යුතු කාර්යයන් දෙකක් සඳහන් කරන්න. මොකක්ද? ගැටුම් මැදුරෙන් මේ කම්බිය මත තදින් තෙරපන්න හෝ ඇදගෙන යන එක නොකර ඉන්න. හරි. ඒ වගේ ඒවා දැන් ලියනකොට මේ ගැටුම් මැදුර කම්බියට සෙමෙන්ට් අද කිරීම වගේ අර අදහස එන්න ලියන්න ඕනේ. හරි. නැත්තම් මේ වෙනම පුරංගනා කතා ලියන්න යන්න එපා. එතකොට තේරෙනවා මූ මේ බයිලා ගහන්නේ වැඩේ හරියට දන්නේ නැහැ කියලා. ඒ මිනිස්සු ලකුණු දෙන්නේ නැහැ. අදහස කියවුනොත් ලකුණු දෙනවා. සමහර වචන පුළුවන් තරම් අර ඒකට ඇතුළත් කරන්න උත්සාහ කරන්න. කීපයක් ලියලා හුරු වුණාම මේක කරන්න පුළුවන්. හරි. නොකල යුතු කාර්යයන් දෙක සඳහන් කරන්න කියලා කියනවනේ. එකක් ගැටුම් මැදුර කම්බියට තදින් තෙරපීම. ගැටුම් මැදුර කම්බියට තදින් තෙරපීම. තදින් තෙරපීම ගැටුම් මැදුර කම්බිය මත ඇදගෙන යාම. පරීක්ෂණය සිදු කරන විට එළවුම් කෝෂය ලෙස වියලි කෝෂයක් යොදා ගනී. එය කාලයක් සමග විසර්ජනය වීම පරීක්ෂණයට කෙසේ බලපායි? කෙසේද බලපාන්නේ? කෙසේද බලපාන්නේ? දැන් වියලි කෝෂයේ විසර්ජනය වෙනවා කියන්නේ ඒකේ විද්‍යුත් ගාමක බලය කාලයත් එක්ක අඩු වෙනවනේ. විද්‍යුත් ගාමක බලය කාලයත් එක්ක අඩු වුණාම මොකක්ද වෙන්නේ? ඈ පරිපතේ ගලන මොකක්ද අඩු වෙන්නේ? ධාරාව අඩු වෙනවා පරිපතේ ගලන. ඉතින් පරිපතේ ගලන ධාරාව අඩු වුණාට මේ පරීක්ෂණයට අවුලක් නෑ. හැබැයි මේ බිඳුව වෙන්න බෑ. විසර්ජනය වෙලා මොකුත් නැති වෙලා ගියොත් එහෙම ඒක කරන්න වෙන්නේ නැහැ. ධාරාව අඩු වුණාට කමක් නැහැ ටිකක්. හරි. බිඳුව නොවි තියෙන්න ඕන. දැන් අපි විභවමානය ගැන ඉගෙන ගත්තාම ඒකෙත් කියනවා ඒකේ කෝෂේ විසර්ජනය වෙන්න බෑ. ඒකේ කෝෂේ විද්‍යුත්කාමක බලය කාලයත් එක්ක පුළුවන් තරම් නියතව තියෙනවා. මේකට එහෙම අවුලක් නැහැ. මේකේ පොඩි හරි කරන්ට් එකක් ගියා නම් ඇති. ඒතකොට කෙසේ බලපායිද කියලා අහනවා. ලියන්න වේලි කෝෂය විසර්ජනය වීම පරීක්ෂණයට බල නොපායි. වේලි කෝෂයේ විසර්ජනය වීම පරීක්ෂණයට බල නොපායි. නමුත් එය මුළුමනින්ම විසර්ජනය වී අවසන් වුවහොත් පරීක්ෂණය සිදු කළ නොහැකිය. පරීක්ෂණය සිදු කළ නොහැකිය. පරීක්ෂණය සිදු කරන අනේ
ඊට සේතුසා දාගන්නා කම්බිය සාදා ඇති ලෝහයේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ පිළිබඳ සැලකිලිමත් වී පැහැදිලි කරයි. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය වැඩි නම් උෂ්ණත්ව වෙනස් වෙනකොට වේගෙන් ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය වැඩි එකක් නම් ටට්ටක් ගාලා උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. මම ඊයේ වලට කිව්වා මේක හරහා කරන්ට් එක යනකොට මේකේ පොඩි තාපයක් ජනනය වෙනවා. ඒතර මේකේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට අපි ඒ උෂ්ණත්වය වැඩිලා අපි මේක අර අනවරත අවස්ථාවට ආවට පස්සේ උෂ්ණත්වය තවදුරටත් වෙනස් වෙන්නේ නැති හින්දා ගැටලුවක් නැහැ. හැබැයි අපි මේ වගේ එකට ගන්නකොට ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ අඩු එකක් ගන්න. එතකොට අර උෂ්ණත්වය වෙනස් වීමට සාපේක්ෂව මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් වීම අඩුයි. දැන් ඔතන ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ පිළිබඳ සැලකිලිමත් වීම පැහැදිලි කරන්න කියන්නේ. ඒකට දාගන්න පරීක්ෂණයේ අතරතුර කම්බියේ ප්‍රතිරෝධය වෙනස් වීම අවම කිරීමට ඇල්ෆා අඩු ද්‍රව්‍යයකින් සැදි කම්බියක් භාවිතා කළ යුතුය. පරීක්ෂණයේ සිදු කරන ශිෂ්‍යයින් ගැලනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මැනීමට අදහස් කරයි. ඒ සඳහා දෙක රූපයේ සිදු කළ යුතු වෙනස්කම ගැලනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මනින්න නම් අර RX ඉඳන්ට මේ ගැලනෝමීටරය දාලා තව ගැලනෝමීටරයක් අරන් පරීක්ෂණය කරා. ඈ දෙකෙන් එතෙන්ට ගැලනෝමීටරය දාන්න. හරිද? ඊට තව ගැලනෝමීටරයක් අරන් පරීක්ෂණය කරා. ගැල්වනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මැනීමට අදහස් කරනවා නම් ඔයාලට වෙන මොකක් හරි සාධනීය ක්‍රමයක් මතක් වුණා? ගැලනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න. ඈ ඕම් මීටරයක් මේ අරන් හරියන්නේ ඒක. මේ ඇටෝමේ සිදු කළ යුතු වෙනස්කමනේ අහලා තියෙන්නේ. මොකද්ද ලිව්වේ ඒක? ලිව්වේ නෑනේ. ඒක උත්තරයක් නෑ ලියන්න ඉතින්. ඈ මේවා දන්නේ.
ඔයාලා ගෙදරදී ගණන් හදද්දි ගහලා බලනවා. එතන උත්තරයක් හම්බ වෙනවා. ඈ ඒකට උත්තරයක් ලියන්න එපා. ඒකම ලකුණු දෙන්න එකයි. ඒකේ අර බලාපොරොත්තු වෙන විදිහේ උත්තරයක් ඒකට නෑනේ. අන්තිම ප්‍රශ්න දෙන්න ඕනේ පොඩක් හිතලා ලියන ලස්සන එකක් නේ. මේකේ බලන්න දැන් 7 වෙනි ප්‍රශ්නේ. 7 කරාද? කරේ නැද්ද? කරාද 7? ඇයි ඒක අමාරු නෑ ඒක ලේසි. කොන්ක්‍රීට් කණු නිර්මාණයේදී එම කණු වලට යකඩ කම්බි දමනු ලැබේ. මෙවිට කණුව මත කොන්ක්‍රීට් වලට හා යකඩ කම්බි වලට බෙදී යන නිසා කණුව මගින් දරාගත හැකි බලය වැඩි වේ. යකඩ කම්බි වල යම් මාපාංකය y1ද වර්ගඵලයේ a1ද කොන්ක්‍රීට් වල යම් මාපාංකය y2ද වර්ගඵලයේ a2ද වේ. කොන්ක්‍රීට් යනු බංගුර ද්‍රව්‍යයකි. මොනවද බංගුර ද්‍රව්‍ය කියන්නේ? හ්ම්? මොකක්ද බංගුර කියන්නේ? ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවා ගියාම මොකද වෙන්නේ? බංගුරයි කියන්නේ මේ වීදුරු බංගුරයිනේ. අර බාහිර බලපෑමක් ආවම කෑලි කෑලි වලට කැඩලා යන්නේ. චුටි චුටි කෑලි වල. දැන් ඔය ලෝහ කම්බියක් බංගුර නෑ. ලෝහ කම්බියක් ඇද්දාම හරි තැළුවාම හරි මොකද වෙන්නේ? හැඩේ වෙනස්. ඇද්දොත් ඇදෙනවා. මේ තැළුවොත් තැලෙනවනේ. බංගුරයි කියන්නේ මේ අර බාහිර බලපෑමක් දුන්නාම කුඩා කෑලි වලට කැඩලා යනවා. ඒක දැන් මෙහෙමයි. ඒකට ලස්සන අර්ථයක් කිව්වන්නේ නැහැ. මොකක් හරි අදහසක් ලියන්න තියෙන ඉතින්. ඈ බංගුර ද්‍රව්‍ය ගැන මොකක් කියලා තිබ්බේ? ප්‍රත්‍යක්ෂ සීමා ඉක්මවා ගියාම මේ කැලි වලට කැඩෙනවා කියලා. ටියුට් එක මොකක්ද තිබ්බේ? මංගා ටියුට් එක තියෙනවද දන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ දාන මන් දුන්නේ කියලා. ආ ඈ මේදී බලය ක්‍රමයෙන් වැඩි කරන විට සුවිකාර්ය අවස්ථාවටද පසුකොට පසුව බිඳී යන ද්‍රව්‍ය. ඒක නෙමෙයි. ඒ තන්නේ බලය ක්‍රමයෙන් වැඩි කරන විට ප්‍රත්‍යක්ෂ සීමාව ඉක්ම වූ විගස බිඳී යන ද්‍රව්‍ය තමයි බංගුරු ද්‍රව්‍ය කියන්නේ. කොමාරි කෑලි වලට කැඩලා යන එක තමයි බංගුරු ඒවා කියන්නේ. හරි. ඒක ලියා ගන්න එතෙන්ට. ඔයාලා ඒක නිකන් ලිව්වද මොකක් කරේ? එයා ඒක කරේ නේ. බලය ක්‍රමයෙන් වැඩි කරන විට ප්‍රත්‍යස්ත සීමාව ඉක්ම වූ විගස බිඳී යන ද්‍රව්‍ය බංගුර ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. බලය ක්‍රමයෙන් වැඩි කරන විට බාහිරින් නොදන බලය ක්‍රමයෙන් වැඩි කරන විට
ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවා ගිය පසු කැබලි වලට බිඳී යන ද්‍රව්‍ය. ඒකට කොයාගේ මොකක් හරි කැලි වලට කැඩෙනවා කියලා අදහස තිබ්බනම් ලකුණු දෙනවා. කොන්ක්‍රීට් කණුවක් මත සම්පීඩන බලයක් යොදන විට කොන්ක්‍රීට් කණුව හා යකඩ කම්බි වල සම්පීඩන දිගවල අතර සම්බන්ධය. කොන්ක්‍රීට් කණුවක්. දැන් මේ තියෙන කොන්ක්‍රීට් කණුව. තුන එකක් තියෙනවා. මේ හෝල් එකට නම් මෙච්චර ලොකු කණුවක් ගහන්න ඕනේ නැහැ. කවුද දන්නේ නැහැ ඇහුවේ. අපරාධ සල්ලි. මේම කොන්ක්‍රීට් කණු තියෙනවා. ඔයාලා දැකලා තියෙනවනේ මේ හයිවේ එකේම හදාන්නේ කොන්ක්‍රීට් කණු ගහලා. දැන් මේක උඩට බර ආපුවාම මේක සම්පීඩනය වෙනවනේ. ලොකු ශාලාවක් බිල්ඩින් එකක තියෙන කණු වලට බර එනවනේ. එතකොට ඒක අපිට පේන්න කොට වෙන්නේ පොඩි සම්පීඩනයක් තියෙනවා ඒක. එතකොට එහෙම දැන් කොන්ක්‍රීට් කණුවක් ඇතුලේ මේ වගේ කොන්ක්‍රීට් කණුවක මැද්ද යකඩ තියෙනවනේ. මැද්දෙන් යකඩ තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද මේක දාන්න කලින් අර යකඩ කූඩුව වගේ බැඳලා ඒකනේ කොන්ක්‍රීට් දාන්නේ. එතකොට දැන් මේ යකඩයි කොන්ක්‍රීටුයි එකට තියෙන්නේ. මේක උඩට බරක් ආපුවාම මේ යකඩ කණුව මේ සම්පූර්ණ කණුවම ඔයාලා හිතන්නකො මිලිමීටර් 0.5ක් සම්පීඩනය වුණා කිය. සම්පූර්ණ කණුව මිලිමීටර් 0.5ක් මේ මට්ටමේ ඉඳලා මේ මට්ටමට සම්පීඩනය වුණා. එතකොට ඉතින් මේක ඇතුලේ තියෙන කොන්ක්‍රීට් ටිකයි යකඩයි ඔක්කොම සම්පීඩනය වෙනවා. එකක් විතර සම්පීඩනය වෙන්නේ නැහැ. හරි. එතකොට මේකේ අහන්නේ F බලයක් යෙදුවහම කොන්ක්‍රීට් කණුව හා යකඩ කම්බි වල සම්පීඩන දිගවල අතර සම්බන්ධය ඒ දෙක සමානයි. කොන්ක්‍රීට් කණුවයි කම්බි එකට සම්පීඩනය. එතකොට එතන ලියන්න කොන්ක්‍රීට් කණුවේ හා යකඩවල සම්පීඩනය සමාන වේ කියලා. කොන්ක්‍රීට් කණුවේ සහ යකඩවල සම්පීඩනය සමාන වේ. යම් මාපාංග අතර සම්බන්ධය තියෙනවා හරස් කඩවල අතර සම්බන්ධය තියෙනවා. කොන්ක්‍රීට් කණුවක් මත F සම්පීඩන බලයක් යෙදෙන විට කණුවේ කොන්ක්‍රීට් යකඩ මේ මුළු එකට සම්පූර්ණ F බලයක් ආවහම ඒකෙන් කොටසක් කොන්ක්‍රීට් එක මත ඉතුරු කොටස යකඩ කම්බි මත. දැන් මම යකඩ කම්බි මත එන කොටස F1 කියලා ලකුණු කරන්න. කොන්ක්‍රීට් එකට දැනෙන කොටස F2 කියලා ලකුණු කරන්න. හරි. එතකොට ඔයාලට දෙනවා නේද F1 ධන F2 අර F ට සමාන වෙන්නේ. හරි. සම්පූර්ණ බලය අර දෙන්න එකතු වෙලා දරා ගන්න. හරි. ඒ නිය හරියට මෙහෙම. දැන් අර අපි ඔගේ අනිත් පැත්තට කතා කරන්නේ මෙහෙම මොකක් හරි වහලයක ඉඳලා කම්බි දෙකක් එකට හයි කරලා ඒ දෙකටම බරක් එල්ලුවාම මේ බර කොටසක් මෙයා දරා ගන්නවා. ඒ වගේ දැන් මේ කණුව තියලා මේක උඩට බරක් ආපුවාම බලයක් ආපුවාම බලෙන් කොටසක් කොන්ක්‍රීට් එක කොටසක් කම්බි ටික දරා ගන්න. හරි. එතකොට දැන් යකඩ කම්බි ටිකට මට ලියන්න පුළුවන් F1 යට A1 y1 E යට L. කණුවේ එකම උදිකන්න තියෙන කම්බි වල දිගයි කොන්ක්‍රීට් එකේ දිගයි සමානයි. L එකමයි. සම්පීඩනයත් එකමයි. ඊත් එකමයි. ඊට පස්සේ කොන්ක්‍රීට් වලට F2 යට A2 y2 E යට L. හරි. දැන් අපි මොකක්ද කරන්න ඕනේ? මේ දීලා තියෙන සම්බන්ධතාව පාවිච්චි කරලා මොකක් හරි කරන්න ඕනේ. මට මෙතනින් උත්තර කරගන්න පුළුවන් F1 කියන්නේ F1 කියන්නේ y1 a1 e යට l නේ. එතකොට
F2 කියන්නේ y2 a2 ඊයට l. y2 වල ලියන්න පුළුවන් y1 යට 50 a2 වල ලියන්න පුළුවන් 100ක් a1 කියලා. ඊයට l. මේ දෙක සංසන්දනය කරපුවාම ඔයාලට පේනව නේද? F1 යට F2 එකයට 2යි කිය. හරි. එතකොට F1 කීයද? මේ දෙක එකතුව F නේ. දෙන්නගේ එකතුව F. මෙයා එකක් වෙනකොට මෙයා දෙකක් වෙනවා. එහෙනම් F1 කියන්නේ F ගෙන් 3න් 1. F2 කියන්නේ F ගෙන් 3න් 2යි. හරි. මෙයයි බෙදලා ගත්තේ. මේකයි බෙදලා ගත්තේ. හරි. ඕක දෙක තමයි එතෙන්ට එන්න ඕනේ. කොන්ක්‍රීට් වලට දරාගත හැකි උපරිම සම්පීඩන ප්‍රත්‍යාබලය 10/5යි. මොකද්ද? උපරිම සම්පීඩන ප්‍රත්‍යාබලය කියන්නේ 10/5ක ප්‍රත්‍යාබලයක් අහම කොන්ක්‍රීට් එක පුපුරලා යනවා. y එක සමානයි 50යි y දෙකයි සලකා එවිට යකඩ කම්බි මත යෙදෙන ප්‍රත්‍යාබලය සොයන්න. හරි. දැන් බලන්නකො B. කොන්ක්‍රීට් වලට දරාගත හැකි උපරිම සම්පීඩන ප්‍රත්‍යාබලය. එතන මම ආයේ කොන්ක්‍රීට් වලට ලියනවා සමීකරණ. කොන්ක්‍රීට් සිග්මා 2 යාගේ ප්‍රත්‍යාබලය. ඕක ලියන්න පුළුවන් F2 යට A2 කියලා. එහෙම නැත්නම් ලියන්න පුළුවන් y2 e යට l කියලා. හරි. ඊට පස්සේ දැන් මේක තමයි 10/5 කියලා කියන්නේ. යකඩ වලට ලිව්වහම සිග්මා 1 F1 A1 y1 e යට l. හොඳට බලන්නකො y1 කියන්නේ 50යි y2 e යට l. මේ y2 e යට l ට තමයි 10/5 කියන්නේ. 50 වතාවක් 10/5. 5 වැඩි 10 6යි n m ඍණ 2. පැහැදිලි? කණුවේ මුළු හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා. යකඩ කම්බියක වර්ගඵලය දීලා තියෙනවා. ඒකෙන් 50න් එකක් කියලා. කණුව මත මෙච්චර බලයක් යෙදෙන විට එය නොකැඩී පැවතීමට යෙදිය යුතු යකඩ කම්බි ගණන කොපමණද? දැන් මෙන්න ආයෙත් කණුවක් තියෙනවා. රවුම් කණුවක් ගමු දැන්. දැන් මේකේ කොන්ක්‍රීටුයි කම්බි තියෙනවා. දැන් මුළු කණුවේ වර්ගඵලය A. මේ එකක වර්ගඵලය A බෙදීම 50යි. හරි. මේ සම්පූර්ණ එක මත දානවා බලයක් 4යි නෙමෙයි 5.9 වැඩි 10 4යි නිව්ටන්. දැන් ඔය බලය කොටසක් කොන්ක්‍රීට් එක ගන්නවා කොටසක් කොන්ක්‍රීට් එක ගන්නවා කොටසක් කම්බි වලට වැටෙනවා නේද? එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. කම්බිය මත මුළු බලය. කම්බිය මත මුළු බලය සමානයි කොන්ක්‍රීට් මත බලය ධන කම්බි මත බලය. හරිද?
දැන් මෙහෙමයි. අපෙන් අහන්නේ එතකොට මේ බලය දැම්මහම කැඩිලා යන්නේ නැති වෙන්න කම්බි කීයක් දාන්න ඕනද කියලා. අපි ගමු කම්බි n ගාණක් තියෙනවා. කම්බි n ගාණක් තියෙනවා. එතකොට මම ලියන්න පුළුවන් මෙහෙම. ඔව් බලන්න. දැන් අපි කොන්ක්‍රීට් වල උපරිම ප්‍රත්‍යාබලය මේක. ඒ වෙලාවට යකඩ වල එක මේක. හරි. කැඩිලා යන්නේ නැති විදිහට දාන්න ඕන කම්බි ගානනේ හොයන්නේ. ඒතර උපරිම ප්‍රත්‍යාබලය තමයි කැඩිලා යන්නේ. කොන්ක්‍රීට් වලට මේක, ඒ වෙලාවට යකඩ වල මේක. දැන් මම මෙතන ආයෙත් යකඩ වලට ලියනවා එහෙනම් යකඩ මත තියෙන බලය F1 නම් යකඩ කම්බි ටිකේ වර්ගඵලය එන්නේ එකක වර්ගඵලය ඒ බෙදීම 50යිනේ. ඒ බෙදීම 50යි. ඒ වගේ කම්බි n ගාණක් සමාන වෙන්න ඕනේ 5 වැඩි 10 6ට. හරිද? ප්‍රත්‍යාබලය ඔහම ලියුවා. කොන්ක්‍රීට් වලට බලය F2යි යා අල්ලන් ඉන්න. කොන්ක්‍රීට් එකේ වර්ගඵලය ඒකෙන් අඩු කරන්න ඕනේ ඒ බෙදීම 50 ඒවා n ගාන. මේ සයිස් කම්බි n ගානක් තිබ්බොත් මේ ඒකෙන් ඒ ටික අයින් වුණාමනේ කොන්ක්‍රීට් එක හැදෙන්නේ. කොන්ක්‍රීට් වල ප්‍රත්‍යාබලය මේක. දැන් මේ බලන්න. මෙතනින් එනවා F1 කියන්නේ 5 වැඩි 10 6යි A යට 50යි n. මෙතනින් එනවා F2යි 10 5යි A ඍණ A යට 50යි n. කම්බි මත මුළු බලය කීයද? 5.9 වැඩි 10 4යි. යකඩ ටිකෙන් දරා ගන්න බලය කම්බි 5 වැඩි 10 6යි A යට 50 වැඩි n. මේකෙන් දරා ගන්න බලය 10 5යි A ඍණ A n යට 50. මේක සුළු කරගත්තාම n එනවා. A දීලා තියෙනවා. n 5යි.
හරිද? දැන් මේක ආ මුලින් ලියලා ඉන්නකො. මේ ගාන හදන්න එපයි පේපරේට. මේක හැදුවේ නෑනේ. හදන්න එපයි කියලා කියන්නේ. දැන් මේ බලන්න. කොන්ක්‍රීට් වල උපරිම ප්‍රත්‍යාවලය හොයාගත්තනේ. 10 5යි දීලා තිබ්බනේ ගාන. ඒ වෙලාවට යකඩවල ප්‍රත්‍යාබලය හෙව්වා. ඒක දාලා තමයි ගාන හැදුවේ. දැන් මෙහෙමනේ වෙන්නේ. මේ කණුවට බර වැටෙනකොට කණුවට බර වැටෙනකොට ඒ බලය මේ කොටසක් කම්බි වලට කොටසක් කොන්ක්‍රීට් එකට වැටෙනවා. එතකොට දැන් ඒ වැටෙන බලයෙන් මේ දෙකෙන් මුලින්ම කැඩෙන්නේ කවුද? මුලින්ම කැඩෙන්නේ කොන්ක්‍රීට් එක. කොන්ක්‍රීට් වල තමයි ප්‍රත්‍යක්ෂ මේ උපරිම ප්‍රත්‍යාබලය අඩු. ඔයාලා දන්නවනේ දැන් යකඩයක් ප්‍රත්‍යස්ත ගතිය වැඩිනේ කොන්ක්‍රීට් වලට සාපේක්ෂව. එතකොට කොන්ක්‍රීට් වල උපරිම මේ ප්‍රත්‍යාබලය අඩුයි යකඩ වලට වඩා. යකඩයකට පුළුවන් තා බර දරන්න. එතකොට මෙතනදී අපි මුලින් මේ දෙකෙන් කැඩෙන්නේ කොන්ක්‍රීට් එකනේ. කොන්ක්‍රීට් කැඩෙන සීමාවට තමයි ගාන හදලා තියෙන්නේ. කොන්ක්‍රීට් කැඩෙන්නේ 10 5 දිනේ. ඒ වෙලාවට යකඩවල එක දාලා ඒ වෙලාවට දාලා තමයි n 5යි කියලා ගත්තේ. කවුරු හරි කෙනෙක් මෙතන මේකත් එක්ක යකඩවල උපරිම ප්‍රත්‍යාබලය අරගෙන දාලා ගාන හදලා හරියන්නේ නැහැ. යකඩවල උපරිම ප්‍රත්‍යාබලය දෙනකොට කොන්ක්‍රීට් එක කොහොමද කියන්නේ liverනේ. එතකොට කණුවේ වැඩක් නැහැ. කණුවේ මුලින් කැඩෙන්නේ කියන්නේ උපරිම ප්‍රත්‍යාබලය අඩු කොන්ක්‍රීට් වල නම් කොන්ක්‍රීට් වල සීමාවට තමයි ගාන හදන්නේ. පැහැදිලිද කතාව? ඒක තමයි මෙතන අර ගානේ ඒක ලොකුවට සඳහන්ලා නැති වුණාට කොන්ක්‍රීට් වල උපරිම ප්‍රත්‍යාබලය දීලා ඒකට ගැලපෙන යකඩ එක අරගෙන දාලා ගාන හදලා තියෙනවා. මේක කොන්ක්‍රීට් වල උපරිම ප්‍රත්‍යාබලය දුන්නාම ඒක යකඩ වලටත් දාන්නේ නැහැ. ඒ වෙලාවේ යකඩ වල එක හොයාගන්න තියෙනවා. හොයාගෙන ගාන හදලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේ කණුව සැලසුම් කරද්දී බලන්න ඕනේ මේකට අවම යකඩ කම්බි කීයක් දාන්න ඕනද. එහෙම දාලා තමයි ඕක හදන්නේ. පැහැදිලිද වැඩි? ඕකේ. කොහොම විතරක් නෙවෙයි යකඩ කම්බියේ සයිස් එක හරස් කඩ වර්ග බලය කීයේවත් දාන්නේ නැහැ. පොඩි කම්බි වලින් ගොඩක් දානවාද තනි ලොකු එකක් දානවාද කියලා පපා තීරණය කරනවා. අපි එච්චර සංකීර්ණ ගණන නෙමෙයි මේ ගාන දීලා තියෙන්නේ. එහෙම තීරණය කළා තමයි ඒවා හදන්නේ. හරි. තේරෙනවද? එතකොට මෙතන මේ කොන්ක්‍රීට් වල උපරිම ප්‍රත්‍යාබලය අරගෙන ගාන හදලා තියෙන්නේ මේක මුලින් කරන්නේ කොන්ක්‍රීට් හින්දා. යකඩවල උපරිමය ගැන හිතලා වැඩක් නැහැ. මොකද එතකොට කොන්ක්‍රීට් එක කොහොමද කැඩලා ඉවර? කොන්ක්‍රීට් වල තමයි ගාන හදලා තියෙන්නේ. බාණ්ඩේ ඊළඟ එක කොන්ක්‍රීට් බාල්ක සැලකූ විට බාල්කයක් මත W භාරයක් ක්‍රියා කරන විට එහි ඉහළ කොටස මත එක් පැත්තකට ඇතිවන බලව්‍යාප්තිය රූපයේ පෙන්වා ඇත. කොන්ක්‍රීට් බාල් කියන්නේ කොන්ක්‍රීට් බීම්. හරි. බීම් එකක රූපයක් තමයි මම ලප්පුඩියක් ගිහුවා. මෙන්න මේ වගේ බීම් එකක්. හරි.
එතන මේක කොහොම කණු දෙකක් උඩ තිබ්බහම මේකට බරක් වැටිච්ච ගමන් මොකද වෙන්නේ? ඕකට බරක් වැටුනහම මෙන්න මෙහෙම වෙනවා. හැඩේ මෙන්න මේ වගේ. හරි. උඩින් ඇතුළට නැමෙනවා යටින් ඇදෙනවා. හරිද? එතකොට උඩින් ඇතුළට නැමෙද්දී ඉහළ අර්ධය මත බල සෙට් එක තියෙන්නේ මේ වගේ. ඇයි මේ උඩම බලය ලොකු? දැන් උඩින් ඇතුළට නැමෙනකොට මේක මෙහෙමනේ. මධ්‍ය අක්ෂයේ මැද අක්ෂයේ තියෙන සාමාන්‍ය දිගින්. උඩ කට්ටියනේ සම්පීඩනය වෙලා තෙරපිලා තියෙන්නේ. වැඩියෙන්ම තෙරපෙන්නේ උඩම ධාරෙන්නේ. උඩම හරියෙන් තමයි වැඩිපුරම තෙරපෙන්නේ. ඒතර විතතිය වැඩි උඩම. ඒක තමයි උඩදි බලය වැඩි. ආයෙන් පහළට මැද හරියට එනකොට සාමාන්‍ය දිග තියෙන්නේ. ඒ හින්දා ඒ හරිය අඩුයි. යට කෑල්ල ඇදෙනවනේ. ඇදෙනකොට ඒකේ බල සෙට් එක ඉන්නේ මෙහෙම. තේරුණා? ඒකේ වැඩිම විතතිය තියෙන යටටම හින්දා යටදීම බලය වැඩි. ඒතර ඕක අහලා තියෙනවා ඕක අඳින්න කියලා මං හිතන්නේ. ඉහත රූපය පිළිතුරු පත්‍රයේ පිටපත් කර බාල්කයේ පහළ කොටස මත ඇතිවන බල ව්‍යාප්තිය හා බාල්කය මත එක් පැත්තක ඇතිවන සංප්‍රයුක්ත බලය තිරසට ටීට අනතව පවතින්නේ නම් එයද ලකුණු කරන්න. එක පැත්තකට තියෙන සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් මේ බාල්කය මත මෙහෙම බරක් දාලා දිනවනේ දැන් බරක් තියෙනවා W. එතකොට බාල්කය මත උඩ හරියෙන් ඇතුළට බලයක් තියෙනවා. යටින් මෙහෙට බල තියෙනවා. එතකොට දැන් මේ උඩින් තියෙන බල සෙට් එකේ සංප්‍රයුක්තය මම මෙහෙම ලකුණු කරොත් යටින් තියෙන බල සෙට් එකේ සංප්‍රයුක්තය මම මෙහෙම ලකුණු කරොත් කවුද මේ දෙකෙන් ලොකු? කවුද ලොකු? F1ද F2ද ලොකු? F2 ලොකුයි. ඇයි ඒ? මේක තමයි ලොකු. එතකොට මේ එක කෙලවරක් මත සංප්‍රයුක්ත බලය තියෙන්නේ මේ පැත්තට. මෙහෙම. හේතුව ඒක ගන්න පුළුවන් අපිට ක්‍රම දෙකකට දැන්. බාල්කේ සමතුලිතතාව ගැන හිතන්නකො. W පහළට නම් මේ බල දෙක මෙහෙට තිබුණොත් නේ සංප්‍රයුක්ත දෙක බාල්කේ සමතුලිත වෙන්න පුළුවන්. නේ? මෙහෙම මැද්දෙන් පහළට මෙහෙම එකයි මෙහෙම එකයි. හරි. එතකොට මේකේ තියෙන බල සෙට් එක දිහා බැලුවහම මේ කට්ටියගේ සංප්‍රයුක්තය මේ හරිය මේ පැත්තට තියෙනවා මේ කට්ටියගේ සංප්‍රයුක්තය මෙහෙට තියෙනවා මේකට වඩා මේක ලොකුයි සංප්‍රයුක්තය මෙහෙට තියෙනවා. මේ කෙලවරදිත් ඕක ওই විදිහටම තියෙනවා. මෙහෙදි බල මෙහෙම මෙතන සංප්‍රයුක්තය මේ පැත්තට. හරි. සාපේක්ෂව වැඩි බලයක් ඇති වෙන්නේ බාල්කයේ ඉහළින්ද පහළින්ද? ඉහළින්ද පහළින්ද? පහළින්. බාල්කයේ තැනීමේදී යකඩ කම්බි සාපේක්ෂව වැඩිපුර යොදන්නේ බාල්කයේ ඉහළින්ද පහළින්? පහළින් දාන්න ඕනේ. විතතියේ මේ බඩි බලයක් තියෙන යටින්නේ යරට තමයි කම්බි වැඩිපුර දාන්නේ. තේරුණාද? දැන් ඔය සමහර වැඩ කරන්න ගියාම දැන් විධිමත්ව කරන ඉදිකිරීම නම් අවුලක් නැහැ. ඔය අපි ගෙවල් වල නිකන් අර ගේ තියනවා නම් අපේ හදලා ඉවර වුණාම ඉවර වෙලා අර පස්සේ පොඩි පොඩි වැඩ කරන්නේ. ඒ වගේ වැඩවලට ඔය වැඩ කරන අය ඇවිල්ලා වැඩ කරද්දී දැන් එයාලා ඔය වගේ පොඩි පොඩි කොන්ක්‍රීට් කෑලි එහෙම දානකොට එයාලා අර හිතලා නෙමෙයි නොදැනුවත්ව දැන් ඔය දාන කම්බි මෙහෙම උඩින් වැටෙන්නේ. තේරුණා? එතකොට තේරුමක් නැහැ මේ දාන කම්බි දානවා නම් දැන් පුළුවන් මේක අර යටින්ම යටටම දාන්න හොඳ නැහැ. එතකොට ආවොත් එහෙම අර හුලම් වැදලා මේක දිරන්න පුළුවන්. නියමිත ප්‍රමාණයක් පුළුවන් තරම් යටට වෙන්න දාන්න ඕනේ. නැත්තම් ඒ කම්බිය දාන එකේ වැඩක් නැහැ. තේරුණා? දැන් සමහර වෙලාවට මේ
දැන් හිතන්නකෝ මෙහෙම කම්බි සැකිල්ලක් දානවා කියලා. මට තේරෙන්නේ ඒක අඳින්න. මෙහෙම හතරක් කොහොම. ඔය හතර දානවා දාන්නේ. තව බලය වැඩි කරන්න ඕන නම් මේකට ඕන නම් කොහොම හයක් දාන්න පුළුවන්. ඇත්තටම මේ දෙක තුනක් ඕන නැහැ. යරට තුනක් දැම්ම නම් සෑහෙන ලොකු හයියක් එනවා අර මෙහෙම. තේරුණාද මං කිව්වේ? යටින්නේ වැඩි බලය යාලනේ. ඒතකොට යටට කම්බි තුනක් දාලා උඩට දෙකක් දැම්මොත් ගොඩක් හයියයි. මේක උඩටත් එකක් දැම්ම වගේම හයිය වෙනවා මේ එහෙම හැදුවා. තේරෙනවද? ඒතකොට ඒව බලලා කරන්න ඕනේ. කවදාවත් මේ වගේ එකක් හදන්නේ මේ මැද්දෙන් තනි ලොකු කම්බියක් දාලා නැහැ. මෙහෙමයි ඒක හයිය නම් බලයක් එන්නේ නැත්තේ නෑ එනවා. නමුත් දැන් ලොකු කම්බියක් දාන ලොකු වීදමක් යනවා. එහෙමයි කියලා ලොකු ප්‍රයෝජනයක් නෑ. අර කම්බි පොඩි ඒවා හතරක් දැම්මොත් ඊට වඩා ලොකු බලයක් එනවා. තේරුණා? ඒවා කල්පනාවෙන් කරන්න ඕනේ. හරි. ඕන තරම් ගෙවල් වල ලක්ෂ ගණන් දීලා හැදුවත් ඔය තැන් තැන් වලින් පැල්ලලා තියෙන්නේ. ඔය ඉස්කෝල වල බිල්ඩින් එහෙම බලන්නකො. ඒවා ගොඩක් තැන් වල ක්‍රැක් තියෙනවා. ඒ ඉතින් අර හරි විදිහට කරපු නැති එක තමයි හේතුව. හරි. බාල්කය මත එක් පැත්තක ඇතිවන එම සංප්‍රයුක්ත බලය W ඇසුරෙන් සොයන්න. තීටා කුඩා එක වන විට සයින් තීටා රේඩියන් තීටා වන අතර මෙහි තීටා මෙච්චරක්ලු. දැන් මේක ඊටසට ආනත කෝණේ තීටා කියලා දීලා තියෙනවා. මම මේ බල ටික වෙනම ඇඳගත්තොත් මෙහෙම FR තියෙනවා. මෙහෙම FR තියෙනවා. මේක තීටා. මේක තීටා. එහෙම තියෙනවා W. අවමත් බලන්න සිරස් බල සමතුලිතතාව ගත්තාම දෙකක් FR sin θ. මෙයාගේ මෙහෙට සාරතක තියෙනවා මෙයාගේ මෙහෙට එකක් තියෙනවා. පින W සමානයි බිඳුව. සිග්මා y බිඳුව කරලා තියෙනවා. එතකොට FR ේ 4 දෙකයි FR sin θ වෙනකොට දැන් θ කුඩා හින්දා θ රේඩියන් කියලා දැම්ම හැකිනේ. එතන FR කියන්නේ W බෙදීම 2යි θ රැඩ්. FR කීයද? W ගේ අගේ දින 2 වැඩි 10 3යි. ඊට පස්සේ දෙක වතාවක් මේක 0.01යි. 1 වැඩි 10 5යි නිව්ටන් කියලා එනවා. හරි. තේරුණාද කරපේ? ඉහත පරිදි බල ඇතිවන්නේ බාල්කයේ ඉහළ සහ පහළ හරස් කර අතර අනුපාතය 2:3 වේ. සඵල යම්මාපාංක අතර අනුපාතය 1:6 වේ. සිදුවන වික්‍රියා අතර අනුපාතය 1:2 වේ නම් බාල්කයේ ඉහළ සහ පහළ කොටස් මත යෙදෙන බලයන් සොයන්න. ඉහළ කොටස මත බලය F1 කියලා දාගමු. පහළ කොටස මත බලය F2 කියලා දාගමු. ගානක් නැගුවනේ. එතන FR කියලා කියන්නේ 2 වැඩි 10 3ට දෙවතාව 0.01. 1 වැඩි 10 5. දැන් මේකේ පස්වෙනි කොටස ඉහළ සහ පහළ හරස්කඩ අතර අනුපාතය 2:3යි. ඉහළ හරස්කඩ 2යි එන පහළ හරස්කඩ 3යි. හරි. යම්මාපාංක අතර අනුපාතය 1:6යි. මෙයාගේ y නම් මෙයාගේ 6යි y. සිදුවන වික්‍රියා අතර අනුපාතය 1:2යි. එතන අපි මෙහෙම ලියමු. F1 ලියමු. F1 යට 2යි y වික්‍රියාව 1:2යිනේ. ඒතර මෙතන වික්‍රියාව F sin n කියලා ගමු. F2
අර වර්ගඵලය 3යි ඝනත් මේ යම්මාපාංක 6යි y වික්‍රියාව 2යි x යි. ඒතර මේක 1 මේක 2. 1 බෙදනවා 2කින් f1 යට 2 f2 උඩ 3 1 යට 12යි. අපිට නම් මෙතනින් f1 යට f2 1 යට 18යි. හරි. ඊට පස්සේ දැන් එක පැත්තකට සම්ප්‍රයුක්ත බලය හොයාගත්තනේ. දෙක වැඩි 1 වැඩි 10යි 5යි කියන්නේ. එතන මේ බල දෙක ඇසුරෙන් සම්ප්‍රයුක්ත හැදෙන්නේ කොහොමද? කෙලින්ම f2 ඍණ f1 නේ fr කියන්නේ. එතන බලන්න මෙතන අපිට ගන්න පුළුවන් 18යි f1 f2කට සමානයි. කියලා මම ලියනවා කෙලින්ම මෙහෙම. 18යි f1 ඍණ f1 සමානයි 1 වැඩි 10යි 5යි. 17යි f1 1 වැඩි 10යි 5යි. f1 කියන්නේ 1 යට 17යි 10යි. නිව්ටන් වලින් උත්තරයක් එන්නේ. ඒ වගේම f2 ගන්න පුළුවන් 18 වතාවක් මේ හරිද එතකොට? මට හම්බුනේ මේ ගිය සතියේ පේපර් එක. ඊළඟ දවසේදී ඕක කරන් එන්න ඕනේ. කවද්ද ආයේ පන්ති එන්නේ? අද 3කින් විතර තව. ඔව් ඊළඟ සෙනසුරාදාට ඕක කරන් ඉන්න. ඕකේ රෙකෝඩින් එක YouTube එකට දානවා ඒකත් බලන්න. දැන් ඇද්ද? මම මේ තාපේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න තමයි හිතන් හිටියේ. මං හිතුවට ඔයාලා කැමති නෑනේ. ඒ හින්දා අපි ගෙදර යන්නේ. තාපේ ප්‍රශ්නේ එච්චර අමාරු නෑ.
ඊළඟ දවසේ මේක බලලා දෙන්න MCQ එකක් තියෙන එතකොට. කවුරුත් ටිකේ